හායි යාළුවනේ, මගේ නම මදුෂිකා. මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න ආවේ අද කොහොමද මගේ දවස ගෙවුනේ කියලා. ඒ වගේ මම ඔයාලට කියනවා මාගේ වීඩියෝ ඉස්සරහට දිගටම බලන්න, මාත් එක්ක රැඳිලා ඉන්න කියලා. ඉතින් අද මම පටන් ගන්න හදන්නේ අද දවසේ මොකද්ද විශේෂත්වය? අද අපි කොහෙද යන්නේ? අද අපි මොකද කරන්නේ? ඒ ඔක්කොම අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි හැමෝම ජීවිතේ වැඩවලට හිර වෙනවනේ. වැඩවලට හිර වුණාම අපේ ඔළුවට පොඩි රිලැක්ස් එකක් ගන්න ඇත්තටම කිව්වොත් වෙලාවක් අඩුයි. අද අපිට ඒ වගේ පොඩි රිලැක්ස් එකක් ගන්න දෙයක් තමයි හම්බ වුනේ. අද අපි යන්න හදන්නේ අපිට අපේ ලැන්ග්වේජ් කෝස් එක උගන්වනවා අපිට කියෝසුනිම් ලා 3 දෙනෙක්. කියෝසුනිම් කියලා කියන්නේ මෙහි භාෂාවෙන් ගුරුතුමාට. අද අපි සර්ලා දෙන්නයි එක මිස් කෙනෙක් තමයි අපිට උගන්වන්නේ. අද අපි අපේ සර්ලා දෙන්නත් එක්ක යන්න හදන්නේ අපිට ලැන්ග්වේජ් කෝස් එක උගන්වන අපේ මිස්ගේ ගෙදර. අපි අද ගිහිල්ලා බලමු අද අපි මිස්ගේ ගෙදර මොකද කරන්නේ, මොනවද හදන්නේ කියලා. මේ තියෙන්නේ මම යනකොට පොඩි වීඩියෝ එකක් ගත්තා. මේ තියෙන්නේ පෝල් කිරි එකක්, ලෙමන් එකක්, ලුණු, ඊට පස්සේ තව මිරිස් කුඩු එකක් තියෙනවා. ලුණු කුඩු එකක් තියෙනවා. ඔයා තව හාල් වගේක් තියෙනවා. තක්කාලි තියෙනවා. ඔයාලා හිතන්නේ මේ බඩු ටික අරන් ගිහලා අද අපි මොනවාද අපේ කියෝසුනිම්ට හදලා දෙන්නේ? ඔයාලා දන්නවනේ ඒක පහළ යටින් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් වීඩියෝ එක ඉස්සරහින් ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද අද අපි හදන්න යන්නේ කියලා. ඇත්තටම අපි යනකොට අපේ කියෝසුනිම්ගේ හස්බන්ඩ් එයා ඇත්තටම පොත් ලියන කෙනෙක්. එයා මෙහි හරි ප්‍රසිද්ධ පොත් ලියන කෙනෙක්. ඒකින්ද අපේ කියෝසුනිම්ගේ ගෙදර තියෙන්නේ හරිම නිස්කලංක පැත්තක. ඒ වත්තටම තියෙන්නේ අපේ කියෝසුනිම්ගේ ගෙදර විතරයි. ඔන්න අපි දැන් ආවා අපේ කියෝසුනිම්ගේ ගෙදරට. අපිව පිළිගන්න අර ඈතින් ඉන්නේ අපේ කියෝසුනිම් සහ කියෝසුනිම්ගේ හස්බන්ඩ්. මේ තියෙන්නේ අපේ කියෝසුනිම්ගේ ගෙදර. ඇත්තටම කිව්වොත් හරිම ලස්සනයි. මේ වත්තටම තියෙන අපේ කියෝසුනිම්ගේ ගෙදර විතරයි. අපි බලමු අපේ කියෝසුනිම්ගේ වත්ත කොච්චර ලස්සනද කියලා. අපිට මෙහි දවල් කෑම කන්නේ අපි එළිය හට් ගහලා තියෙනවා. මේ තියෙන අපේ කියෝසුනිම්ගේ ගෙදරම ඉස්සරහින් පේන්නේ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔන්න දැන් අපි අපේ කියෝසුනිම්ගේ ගේ ඇතුළට යන්න හදන්නේ. ඔන්න අපි ගෙනපු බඩු ටික එළියට තියලා අපි අද දවසේ මොනවද හදන්නේ කියලා අපි බලමු. මේ බඩු ටික පිළිවෙලට තැන් තැන් වල තියාගත්තා.
ඉතින් අපේ කියෝසිනින් හාල් ටික හොදනවා. අපේ කියෝසිනින් තමයි අපිට හාල් ටික හොදලා දුන්නේ. අපේ කියෝසිනින්ගේ කුස්සිය හරිම පිළිවෙලයි. දැක්ක මාස හිතෙනවා. අන්න ඊට පස්සේ ලුණු ටික මායි කියෝසිනින් එකතු වෙලා ලුණු ටික කපන්න හදන්නේ. ලුණු ටික කපලා ඊට පස්සේ අපි හදුවේ සම්බලක්. මේක ලුණු සම්බලක්. අද අපි හදන්න යන්නේ මොකක්ද කියලා ඔයාලට දැන් තේරෙන්නේ නැති. අද අපි හදන්න යන්නේ කිරිබත්. මේ සම්බල විතරයි මට වීඩියෝ කරගන්න පුළුවන් උනේ. කිරිබත රයිස් කුකර් එකේ හැදෙන ගමන් තියෙන්නේ. ඒක නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඇත්තටම ඉතින් අපි හදපු කිරිබතට අපේ කියෝසනින් වල තුන්දෙනාම හරිම ආසාවෙන් කෑවා. එයාලා කිව්වා ශ්‍රී ලංකන් අම්ෂික් මෂි සෝයෝ කියලා. ඒ කියන්නේ ලංකාවේ තියෙන කෑම රසයි කියලා කිව්වා. පාර මේ අපේ කියෝසනින් හදලා තිබ්බ චිකන් එකක්. මෙහි චිකන් එක හදනකොට කැරට් ලොකුවට කපලා අල කැලි ලොකුවට කපලා චිකන් දාලා මෙහෙම තමයි හදන්නේ. ඒතර මේකත් හරිම රසයි. මේ තියෙන්නේ මේ ටිප් වගේ જાතියක්. මේ කියන්නේ කජා කියලා. ඒ වගේ જાතියක්. මේ තියෙන්නේ හාල් වලින් හදපු පොඩි ටිප් වගේ එකක්. මේ ගුණයි කියලා කියනවා. පාර මේ තියෙන අපේ කියෝසනින්ගේ අතින් හදපු පීසා. දැන් එපාර අපි මෙතන කෑම ටික අපේ යාළුවෝ කියෝසනින් එකතු වෙලා මෙතන කන්න තැන ලස්සනට හදන ගමන් ඉන්නේ. මේ ඉන්නේ අපේ කියෝසනින් වල දෙන්නේ අපේ ටීචයි. ඊට පස්සේ ඒගොල්ලෝ තමයි අපිට බෙදලා දුන්නේ. යාලා හරි සතුටින් මේ වැඩේ කරා. එහෙක තියෙන්නේ සැලඩ්. අනිත් එකේ මෙහි හදපු නූඩල්ස් జాතියක්. අනිත් එකේ තියෙන චිකන්. අපි බලමු තව මොනවද තියෙන්නේ කියලා. බීම තිබ්බා, කජා තිබ්බා. කජා කියන්නේ ස්වීට් ಜಾති වලට. මේ තියෙන මගේ ප්ලේට් එක. දැන් ඉතින් මේ කනකන් ඉවසිල්ලක් නැහැ. ෆොටෝ ගහන ඉවරයන්නේ. හරිම ප්‍රේතකම මම බලන් හිටියේ. දැන් ඕන ඉතින් කන්න ගත්තා. ඉතින් කාගෙන ගියා. ඔන්න ඊට පස්සේ මේක තමයි හොඳම හරිය. ඊට පස්සේ මේ තියෙන මසාජ් පුටුව. ඇත්තට මේ පුටුව නම් දිව්‍ය ලෝකයක් වගේ. මුළු ඇඟම මසාජ් කරනවා. මෙතන රිමෝට් එකක් තියෙනවා. ඒ රිමෝට් එකෙන් අපේ උඩ හිස් දෙකට, කොන්දට, කකුල් දෙකට ඒක එබුව ගමන් අපේ කියන තැන ඒක මසාජ් කරනවා. මං ඉතින් සුපිරි මනෝපාරක් ගහගෙන සුපිරි මසාජ් එකක් දාගත්තා. මට දැනුණා මං තමයි මේ ගෙදර රජා කියන හැඟීමක්. ඇත්තටම මේ පුටුව නම් මරු. ගෙදර අරන් යන්න හිතුණා. ඒ තරමට මරු මේ පුටුව නම්. ඊට පස්සේ ඒකත් මේව කරලා දැන් ඕන්න අද අපි පොඩි ගේම් එකක් කරන්න හදන්නේ. මේ ගේම් එකේ අපේ කණ්ඩායමේ නම හොරංගි. හොරංගි කියන්නේ කොටියට. අපේ කණ්ඩායමේ නම කොටිය. පාර මේ කොරියන් වලින් මේව කරන එක මෙයා කියන එක අපේ වචනේ මොකක්ද කියලා කියන්න ඕන. ඒ වගේ ගේම් එකක් තමයි තිබ්බේ. දැන් මෙයා අපිට කියනවා ගෙදර කියලා. ගෙදර කියලා කිව්වයින් පස්සේ මේ සිංහලෙන් කතා කරන්න බෑ. කොරියන් වලින් කියන්න ඕන. මෙයා කියනවා චිප්. ගෙදරට කියන්නේ චිප් කියලා. ඒකට සමාන වචනයක්. චිප් වලට සමාන වචනයක් තමයි තෙක් කියන්නේ. ඒ වගේ ගේම් එකක් තමයි තිබ්බේ. මෙයා විස්තර කරන එක අපි වචනෙන් කියන්න ඕන. එහෙම කියලා තමයි කියලා යන්න ඕන. දන්නේ නැත්නම් පාස්ට් කියලා ආයේ පොළම පිටිපස්සට යන්න ඕන. ටීම් 3ක් තිබ්බා. මේ අපේ ටීම් එක ඒ වගේ වැඩි වචන ගාණක් කියන ටීම් එක තමයි දිනන්නේ. ඒ වගේ ගේම් එකක් තමයි මේක. අපේ ටීම් එකට ඉන්නේ අර ඇන්තොනි කියෝසනින්. තව අනිත් කියෝසනින්ල දෙන්න අනිත් ටීම් දෙකට තමයි බෙදලා ගියේ. ඇත්තට මේ ටීම් එකෙන් දින්නේ අපේ ටීම් එක. අපි බලමු ඉස්සරහට තව තරඟ තියෙනවද? තව මොනවද වෙන්නේ කියලා. ඔන්න ඉතින් ඒ තරගෙන් අපි දින්නා. ඔන්න ඉතින් අපි දැන් චීර්ස් කරන්න හදන්නේ. හොරංගි හොරංගි හොරංගි. අපි දැන් චීර්ස් කරා. ඔන්න ඉතින් තව තරගයක්. මේක නම් සපත් කකුලේ තියෙන සපත්තුව ගොඩාක් දුර විසික් කරන්නේ කවුද කියලා බලන ගේම් එකක් තමයි මේක.
එක අපේ ළමයි 18ක් ඉන්නවා. 18 ටීම් දෙකකට බෙදලා 9 බෙදලා මේ මං ඉන්න ටීම් එක සපත්තුව ගොඩක් දුරට විසික් කරන්නේ කවුද කියලා 9 දෙනෙක් තෝරනවා. මමත් තේරුණා. මට හම්බුණා අවානක්. ඒක නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. මට අවානක් තමයි හම්බුනේ. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් අද දවසේ අවසානයේ අපි යන්න කලින් අපේ ටීචර් හදපු කේක් එකක් අරගෙන කේක් එක කපලා කේක් කෑල්ලක රස බලලා තමයි අපිට අපේ ටීචර් යන්න දුන්නේ. ඇත්තටම හරිම රසයි කේක් එක. අපි හැමෝම කේක් කාලා දැන් අපිට අපේ කැම්පස් එකට යන වෙලාව ඇවිත් තියෙන්නේ. ඕන් ඉතින් මේ මන් දන්නේ හැටියට ඔයාලට දැන් මේ පාර හුරුත් ඇති. මේ අපේ කැම්පස් එකට ලන් වෙනකොට තියෙන පාර. මං හිතනවා ඔයාලට මේ පාර හුරු ඇති කියලා. අතනින් පොඩ්ඩක් කරුණ ගමන් තියෙන්නේ අපේ කැම්පස් එක. ඕන් ඉතින් අද දවසත් මෙහෙම ඉවරයි. ඊළඟට ලස්සන තැනකින් අපි හමු වෙමු. අපි ඊළඟට බලමු අපි ඊළඟට යන්නේ කොහාටද කියලා. ඉතින් අදට මම ගිහින් එන්න. මාත් එක්ක රැඳලා ඉඳපු ඔයාලා හැමෝටම thank you. මාත් එක්ක දිගටම රැඳිලා මගේ වීඩියෝ බලන්න කියලා මම ඔයාලා හැමෝටම කියනවා. ඉතින් මම අදට යන්නම්. බයි බයි. පරිස්සමෙන් ඉන්න. මාත් එක්ක රැඳිලා මගේ යාළුවෝ හැමෝම